සසුන් කෙත එළිය කළ මහා යටිවරයාණන් වහන්සේගේ වසර 80ක ශාසනික සේවාවේ දොරගොළු විවර කරන්නට අවසරයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. මේ හා සුවිශාල ශාසනික මෙහෙවරක ආරම්භයේ සනිටුහන් කරන්නට ඔබ වහන්සේගේ ජන්මභූමිය පිළිබඳව යමක් දැනගන්න පුළුවන්ද? හොඳයි මහත්මයාණෙනි, මගේ ජන්මභූමිය මහනුවර දිස්ත්‍රික්කයේ ගංගිහිල්ල කෝරළේ මාවතුපොළ කියන ගම්මානය තමයි. රමණීය ගම්මානයක්. ඒ ගම්මානය තමයි මම 1945 8 වෙනි මාසේ 6 වෙනි දින උපන් දිනේ හැටියට ඒ දවසේ තමයි මා මේ ගම් ප්‍රදේශයේ උපත ලැබුවේ. එහෙමයි අපේ හාමුදුරනේ. මෙවන් වූ සුවිශාල ශාසනික මෙහෙවරක ලොවට දායාද කරන්නට ඔබ වැනි පුත්‍රරත්නයක් බිහි කළපු ආදරණීය පින්වත් දෙමව්පියන් ගැන ඔබ වහන්සේගේ මතකයේ අවදි කළ හැකිද? ඔව්, මගේ පවුල් පසුබිම වශයෙන් සඳහන් කරනකොට නම් මගේ පියා ගම්පති කෙනෙක් හැටියට අවුරුදු ගණනාවක් කටයුතු කළා. ඒ වගේම එතුමා හොඳ දක්ෂ ගොවි මහතෙක් හැටියටත් මව ඒ කටයුතු වලට සහාය වෙමින් ගෘහණියක් හැටියට කටයුතු කළා. බොහොම දක්ෂ කටයුතු කරන්න හැකියාවක් කුසලතාවයක් තිබිච්ච මව් කෙනෙක් හැටියට මේ වෙලාවේදී මතක් කරන්න පුළුවන්, සඳහන් කරන්න පුළුවන්. එහෙමයි අපේ හාමුදුරනේ. ගම්පොළ කුරුඳුවත්ත මාවතුපොළ වැනි දුෂ්කර ගම්මානයක ජන්මලා වෙලත් ඔබ වහන්සේගේ මුල් ළමාවිය පිළිබඳව පොඩි මතකයක් අවදි කළොත්. හොඳයි මහත්මයාණෙනි, මේ මගේ කුඩා කාලේ අපි ළමයි එකතු වෙලා බුදු පිළිම හැදීමත් සෙල්ලම් හැටියට පෙරහැරවල් පැවැත්වීමත් සිද්ධ කළා. ඒ වගේම ගමේ ඒ විදිහේ ගිඳුරු නාට්‍ය වැනි දේවල් වලට සම්බන්ධ වුණා. ඒ වගේම ඉස්කෝලේ මගේ අධ්‍යාපන කටයුතු ගිරාඋල්ල මහා විද්‍යාලයේ ඒ අතරතුර මාර්ගයේදී හාමුදුරුවෝ දැකලා හිත පැහැදීමක් ඇති වුණා. මහාන වෙන්න කල්පනාවක් ඇති වුණා. ඉස්කෝලේ 5 වසරෙන් පස්සේ තමයි මගේ පැවිදි වීමේ අදහස වැඩි දියුණු වුණේ. ඉතින් ඉන් පස්සේ තමයි මම ඒ පැවිදි වීම සඳහා දෙමව්පියන්ට කියලා ඒ සඳහා අවස්ථාවක් ලබා ගන්න කටයුතු කළේ. එහෙමයි අපේ හාමුදුරනේ. කන කැස්බෑවා වීසුදුරෙන් අහස බලන්නාසේ ඊටාම දුර්බල අවස්ථාවක් තමයි අපේ හාමුදුරනේ මිනිස් ආත්මයක් ලබා ගැනීම. එවන් වූ මිනිස් ආත්මයක ගිහි සැප සම්පත් අතහැර පැවිදි වීමට ඔබ වහන්සේට සිතුවිල්ලක් පහළ වීම සම්බන්ධයෙන් යමක් පැවසීමේ හැකියාව තිබෙනවද? ඔව් මහත්මයාණෙනි, මේ කුඩා අවදීදී අපේ හාමුදුරුවෝ පාරේ මාර්ගයේ වඩිනවා දැකලා ඒ පිළිබඳව දර්ශනය නිසා මට පැහැදීමක් ඇති වුණා පැවිදි වීමට. නමුත් ගිහි ජීවිතයේ පිළිබඳ යථාබෝධයක් අපට ළමා කාලේ ලැබිලා නැහැ. නමුත් අර දර්ශනය නිසා, දැකීම නිසා මහාන වෙන්න ආසාවක් කැමැත්තක් ඇති වුණා. ඒ අදහස තමයි දෙමාපියන්ට කියලා බොහොම බලෙන්ම වගේ කියලා තමයි පැවිදි කිරීමේ අවස්ථාවට නැත්නම් පැවිදි වීමේ අවස්ථාවට යොමු වීමට අදහස් වුණේ. නමුත් ඉතින් අර ජීවිතයේ පිළිබඳ යථාබෝධයක්, දුක පිළිබඳ යථාබෝධයක් අපට ඒ අවධියේදී ලැබිලා නැහැ, ලැබෙන්නේ නැහැ. අර දර්ශනය නිසා, පැවිදි වීමේ ආසාව කැමැත්ත නිසා සමහර වෙලාවට සංසාර පුරුද්ද වෙන්න පුළුවන්. ඉතින් එම නිසා එවැනි අවස්ථාවකට තමයි මා ඒ මූණ පාන්නට සිද්ධ වුණේ. එහෙමයි අපි හවුදුනේ. ඔබ වහන්සේ වැනි පින්වත් ස්වාමින් වහන්සේ නමක් සසුණු කළ, ආලෝකමත් කළ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ වතගොත පිළිබඳව යමක් පැවසීමේ හැකියාව තිබෙනවද? ඔව් මහත්මයා, මම පැවිදි වුණේ කොහොමද රුවන්පා පිරුවනේ එවකට වැඩ සිටිය ජිනවංශ අනුනායක හාමුදුරන් වහන්සේ තමයි මාව පැවිදි කළේ 1956 නොවැම්බර් මාසයේ 12 වෙනිදා 12/18ට නැගෙනහිර බලා තිබිච්ච නැකතෙන් තමයි මාව පැවිදි කළේ. මාගේ ධර්මාචාර්ය හාමුදුරන් වහන්සේ හැටියටත් පසුව ගුරු හාමුදුරුවෝ හැටියටත් කටයුතු කළේ දොරවක ගුණාලංකාර නායක හාමුදුරුවෝ. එහෙමයි අපේ හාමුදුරනේ. ඔබ වහන්සේගේ මුල් අධ්‍යාපනයේ හා
අවසාන මොහොත දක්වා ඔබ වහන්සේ ලැබුණු අධ්‍යාපනය පිළිබඳව යමක් පැවසීමේ හැකියාව තිබෙනවද ඔබ වහන්සේට? ඔව් මම මූලික අධ්‍යාපනය පැවිදි වූ පිරිවෙනින්ම ලබා ගත්තා. ඉන් අනතුරුව උසස් පෙළ අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සාරානන්ද පිරිවෙනට තමයි මම ඇතුළත් වුණේ. එහි අවුරුදු දෙකක් අධ්‍යාපනය ලැබලා උසස් පෙළ සමත් වෙලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධියක් බුද්ධ ධර්ම විෂය පිළිබඳ ගෞරව උපාධියක් ලබාගෙන ශ්‍රී ලංකා විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට ඇතුළත් වුණා කොළඹ. ඉන් අනතුරුව ශාස්ත්‍රපති උපාධිය සඳහා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් තමයි ඒ උපාධිය ලබා ගන්න මට හැකියාව ලැබුණේ. ඉන් අනතුරුව විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය ලබා ගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අනුව ගුරු විද්‍යාලයේ අනුව මීරිගම ගුරු විද්‍යාලයේ විශේෂ පුහුණුවක් පිළිබඳව ලබලා තිනවා. ඒ වගේම මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණුවක්ද ලබාගෙන තියෙනවා. මේ අනුව මාගේ අධ්‍යාපනක තත්වය ඊටාම ඉහළ මට්ටමකින් සිදු කර ගැනීමට මේ වගේ දුෂ්කර පළාතක උපත ලබපු මාව මට ඒ උසස් අධ්‍යාපනයන් කරා යන්න අවස්ථාවක් උදා වුණා. ඒක සතුටට කාරණයක් හැටියට මේ වෙලාවේදී සඳහන් කරන්න කැමැතියි. එවන් වූ විශාල ධර්ම ඥානයක් සමග ඔබ වහන්සේ වසර 28ක වැනි බොහෝ ඉතිහාසයක් තියෙන ගුරුවරයෙකු ලෙස කටයුතු කළ බව අපි දන්නවා. ඔබ වහන්සේගේ මතකයේ අවදි කළොත් ඒ ගුරු ජීවිතය පිළිබඳව යමක් පැවසිය හැකිද? ඔව් මම ගුරුවරයෙක් හැටියට පත් වුණේ ප්‍රථමයෙන්ම 1976 නොවැම්බර් මාසයේ 1 වෙනිදා තමයි අම්පාරි මඩවලන්ද විද්‍යාලයට ගුරුවරයෙක් හැටියට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණේ. ඉන් අනතුරුව එම පාසලේ අවුරුදු 4ක් වැනි කාලයක් සේවය කරලා අති දුෂ්කරයි. ඒ කාලේ ස්ථාන මාරුවක් සඳහා මම ඉල්ලුම් කරලා තිබුණා කොළඹට යන්න. ඉතින් ඒ අවස්ථාව මට ලැබුණේ නැහැ. කෑගල්ල දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් ලැබුණා. ඒ ස්ථාන මාරුවට අනුව අරණායක කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක මහා විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට වර්ෂයක් සේවය කළා. නැවත මහනුවර දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් ඉල්ලීම අවස්ථාවේදී නැවතත් මාව දුෂ්කර සේවා කාලයෙන් මදි කියලා නැවතත් අම්පාර දිස්ත්‍රික්කයට මාරුවක් ලබා දුන්නා. එහෙමයි. ඒ වෙලාවේදී මට පාසල හැටියට ලැබුණේ මඩවලලන්ද මේ පොලිකේ කියන විද්‍යාලය. අති දුෂ්කරයි. හැතැම්ම 2-3ක් විතර පයින් යන්න තියෙන කැලෑවක් බද පාසලක්. ඉතින් ඒ සතුටින් ඒ පාසලේ සේවය කළා. ඒ අතරවාරයේ නැවතත් ඉල්ලීමක් කරා මහනුවර දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් සඳහා. ඒ වෙලාවේදී 1981 මාර්තු 16 වෙනි දින මට උඩහෙන්තන ජාතික පාසලට ස්ථාන මාරු වීමක් ලැබුණා. ඒ අනුව ගුරුවරයෙක් හැටියට ඒ දීර්ඝ කාලයක් ඒ විදිහට සේවය කළා. ඉන් අනතුරුව අධ්‍යාපන සේවයේ ගුරු උපදේශක සේවාව සඳහා මාව බඳවා ගන්නට යෙදුණා. ගුරු උපදේශකවරයෙක් හැටියට මම අවුරුදු 15කට අධික කාලයක් ගුරු උපදේශක සේවාවේ යෙදී හිටියා ගුරුවරයෙක් හැටියට. අවසර අපේ හාමුදුරනේ, මට මගේ ළමා කාලයේ පොඩි මතකයක් සිහියට නැගෙනවා. මගේ මුල් අධ්‍යාපනය ලැබුවේ මම තැලිහුන්නගම කනිෂ්ඨ විද්‍යාලයේ. එවකට අධ්‍යාපනය ලැබමින් සිටින අවස්ථාවලදී ඔබ වහන්සේ වෙනත් පාසලක සිට ගුරු උපදේශකවරයෙකු ලෙස අපේ පාසලට පැමිණ තිබෙන බව මගේ මතකයේ අවදි වෙනවා. පාසල් ගණනාවක ගුරු උපදේශක සේවාවන් සඳහා පාසල් අධීක්ෂණ කටයුතු සඳහා මම ගිහිල්ලා තියෙනවා. ඒ අනුව අපි මේ ළඟ තියෙන පාසල තැලිහුන්නගම කනිෂ්ඨ විද්‍යාලයේ ඒ ආපු වෙලාවේදීත් ඒ විදිහට ගුරු උපදේශක සේවාවේ යෙදিলা නැත්නම් ඒ අවශ්‍ය පාඩම් අධීක්ෂණ කටයුතු කළා. පන්ති වලටත් ගියා. ඉතින් ඒ කුඩා දරුවන් හැටියට ওই මහත්මයාත් අද මේ වගේ තැනක ඉන්නේ. මේ වගේ දක්ෂතාවයන් ලබාගෙන අධ්‍යාපනය ලබාපු නිසා කියන බව මට දැන් සිහිපත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ දරුවන් තව තවත් මේ ප්‍රදේශයේ පළාතේ ඇති වෙනවා නම් බොහොම ආලෝකයක් කියන බවත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. එහෙමයි අපි හඳුන්නේ. ඔබ වහන්සේගෙන් එදා මෙදා තුර අධ්‍යාපනයේ හැදෑරූ
සුවිශාල පිරිසක් ලංකාව පුරා පමණක් නොව මුළු ලෝකයේ පුරාම විවිධ වූ රටවල් වල විවිධ තනතුරු දරමින් සේවයේදී සිටිනවා. අපේ හඳුනේ ඔබ වහන්සේගේ ශාසනික ජීවිතය වසර 63ක් වැනි දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව මා දන්නවා. එවන් වූ සුවිශාල ශාසනික සේවාවක් තුළ ඔබ වහන්සේ විසින් සිදු කළා වූ ශාසනික හා සමාජ සත්කාරයන් පිළිබඳව යමක් පැවසීමේ හැකියාව තිබෙනවද? ඔව් මහත්මයාණෙනි, මේ මගේ ශාසනික ජීවිතය 1900 මේ විහාරස්ථානයේ ආරම්භ හැටියට 1981 තමයි ආරම්භ කළේ. ඒ වගේම ශාසනික වශයෙන් විශාල සේවාවක් මේ විහාරස්ථානයේ ආරම්භ කරලා කටයුතු කරගෙන යනවා. පුරුවම්පා පිරිවෙන මේ ස්ථානයේ පවත්වාගෙන යමින් කුඩා දරුවන් සොයාගෙන ඇවිල්ලා කුඩා දරුවන් හැටියට ශාසනයට ඇතුළත් කරලා හදලා වඩලා අද ඒ අය ඉහළ උපාධි ලබාගෙන කටයුතු කරන මේ සමාජ ස්තරයේ විවිධ තනතුරු ලබන ශිෂ්‍ය පැවිදි ගෝලයන් හැටියට කටයුතු කරන අය ඉන්නවා. ඉතින් ඒක සතුටට කාරණයක්. පළාතට ප්‍රදේශයට ලොකු ශාසනික සේවාවක් හැටියට සිද්ධ කරලා තියෙනවා. එහෙමයි අපි හඳුන්නේ. ඒ වගේම ඔබ වහන්සේගේ සුරතින් විශාල ග්‍රන්ථ ධර්ම ග්‍රන්ථ රාශියක් අද සමාජයට ලෝකයට බිහිවිලා තියෙනවා. ඒකෙන් ඊටම සුවිශේෂී ග්‍රන්ථයක් තමයි බුද්ධ බිමක අසිරිය කියන ග්‍රන්ථය. ඒ පිළිබඳව යමක් පැවසීමේ හැකියාව තිබෙනවද මහත්මයාණෙනි? මම පොත්පත් කීපයක්ම ලියලා තියෙනවා. පළවෙනිම පොත කියන්න සතුටුයි. අධ්‍යාපනික මනෝවිද්‍යාව හා ගුරුවරයෙක් හැටියට ලබාපු අත්දැකීම් මුල් කරගෙන අපේ සමාජයට ගුරුවරුන්ට ලොකු පාඩමක් ඒන් තුලින් අපි ලබා දීලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒ වගේම බුද්ධ බිමක අසිරිය කියලා අපේ විහාරස්ථානවල තියෙන විහාර මන්දිරයේ බෝධිය, ඒ වගේම චෛත්‍ය වැනි විහාර අංග තුලින් ආලෝකයක් ලැබෙන ආකාරයත් සමාජයට ඒ තුලින් සමාජයට ලබා දෙන්න පුළුවන් සමාජ සත්කාරයක් හැටියට හිත හදන වැඩපිළිවෙලක් හැටියට තමයි මේ විහාරස්ථානවල විහාර අංග පිළිබඳව තියෙන. එකයි මේ බුද්ධ බිමක අසිරිය කියලා කියන්නේ. විශේෂයෙන් දැන් ඉන්දියාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේදී සිදුවිච්ච වෙහෙර විහාර වල වැඩ ඉන්නා වූ ස්වාමින් වහන්සේලා මහරහතන් වහන්සේලා විසින් ජනතාවට දීපු පණිවිඩය අද දක්වාම මේ ශ්‍රී ලංකා ද්වීපයේ පමණක් නොවේ, විදේශ රටවල පවා මේ පන්සලෙන් සමාජයට ලැබෙන දායාදය ඊටාම ඉහළයි, ඊටාම ආලෝකමයි. ඒකයි බුද්ධ බිමක අසිරිය කියලා ඒ නම ඇතුළත් කරලා ඒ පොත ලියන්නට කල්පනා කළේ. එහෙමයි අපේ හාමුදුරනේ. ඒ වගේම මගේ මතකයට එනවා අපේ හාමුදුරනේ මගේ පාසල් ජීවිතය පිළිබඳව. මේ ප්‍රදේශයේ දහම් අධ්‍යාපනය සඳහා දහම් අධ්‍යාපන මධ්‍යස්ථානයක් අපිට දැක ගන්න තිබෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ වීරිය පදනම් කරගෙන තමයි මේ අපි වැඩ සිටින මේ පුණ්‍ය භූමිය තුල මේ ප්‍රදේශයේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබන්නට දහම් පාසලක් ආරම්භ කරේ. ඔව් මහත්මයා, මම 1983 ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා තමයි මේ විහාරස්ථානයේ අනුරුද්ධ දහම් පාසල නමින් දහම් පාසලක් ආරම්භ කළේ. එහෙමයි. මේ මගේ නම නෙවෙයි, අපේ ඒ අවදියේ හිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ තමයි ඒ නම යෝජනා කළේ. ඉතින් ඒ අනුව මේ දහම් පාසල ආරම්භ කරලා විශාල පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරා විතරක් නෙවෙයි, ගංගෙහිල්ල කෝරළේම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරීන් වහන්සේ හැටියට අවුරුදු 25කට වැඩි කාලයක් සේවාවන් සිද්ධ කරලා තියෙනවා. 1982 තමයි මම ලේකාධිකාරී තනතුරටපත් වුණේ. ඒ වෙනකොට මේ කෝරළේම දහම් පාසල් 3ක් විතර වගේ තමයි තිබුණේ. එහෙමයි. පසුව මේවා දියුණු කරලා බොහෝම උත්සාහයෙන් මහන්සියෙන් දහම් පාසල් 40 දක්වා සංවර්ධනය කරන්න මට අවස්ථාව ලැබුණා. මේ ප්‍රදේශයට ශාල ධර්ම අධ්‍යාපනය ලබා දීම සඳහා ආයතන අලුතෙන් ආරම්භ කළා දහම් පාසල්. ඉතින් මේ වගේ ශාසනික ජාතික සේවාවන් රාශියක් ඉෂ්ටක ඒ විතරක් නෙමෙයි අපේ හාමුදුරනේ, මේ ස්ථානයේ දැන් වසර ගණනාවක සිට පවත්වාගෙන එනවා ඔබ වහන්සේගේ මූලිකත්වයෙන්
ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ධර්ම මධ්‍යස්ථානයක්, පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඒ පිළිබඳව ඔබේ මතකය අවදි කළොත්. ඔව් අපේ මේ රුවන්පා පිරිවෙන 1950 දී පමණයි කොහොමද විහාරස්ථානය ආරම්භ කරලා තියෙන්නේ. අපේ ලොකු හාමුදුරන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව අවුරුදු 11කට පස්සේ තමයි මේ ස්ථානයට මේ රුවන්පා පිරිවෙන ගෙනවි සංවර්ධනය කරලා ප්‍රදේශයේ පළාතේ ඒ වගේම ලංකාවේ නොයෙක් දුෂ්කර පළාත් වලින් කුල දරුවන් සොයාගෙන ඇවිල්ලා පැවිදි කරන ඒ අයගේ අධ්‍යාපන කටයුතු දියුණු කරන්න කටයුතු කරලා තියෙනවා. අද එයින් ඒ අධ්‍යාපනය ලබාගත් පැවිදි හාමුදුරන් වහන්සේලා හැටියට විශාල පිරිසක් සේවය කරනවා විවිධ ආයතනවල, පිරිවන්වල, පාසල්වල. ඒක සතුටට කාරණයක්. එහෙමයි අපේ හාමුදුරුවෝ. මේ ප්‍රදේශයට විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකා දීපේටම ධර්ම ආලෝකයක් ලබා දෙන්නට ඔබ වහන්සේගේ සුරතින් නිර්මාණය වුණු මේ පුණ්‍ය භූමිය පිළිබඳව ඔබ වහන්සේට යමක් පැවසීමේ හැකියාව තිබෙනවද? ඔව් මේ පුණ්‍ය භූමිය බොහොම වටිනා ඓතිහාසික භූමියක්. එහෙමයි. 1981 තමයි මේ භූමිය මහා ඝන කැලෑවක්. එහෙමයි අපේ 81 ජනවාරි මාසේ 22 වෙනිදා ඉඩම් කොමිසමෙන් මිලදීගත් ඉඩමක් මේක. ඒ අවධිය වෙනකොට මේ ගස් කොළන් හරිය මේ අංග සම්පූර්ණ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ ලබාගත්තෙන් පස්සේ තමයි සතර පේරුවේ දායක දායිකාවන් සහ පළාත් වාසීන්ගේ නොමදස් අනුග්‍රහයන් නිසා අද දර්ශනීය විහාරස්ථානයක් හැටියට විහාරය, චෛත්‍ය, ඒ වගේම බෝධීන් වහන්සේ අනුරාධපුරයෙන් ලබාගත් බෝධීන් වහන්සේ නම, ඒ වගේම දෙමහල් සංඝාවාස, විශාල ධර්මශාලා, පොයේ සීමා විශේෂයෙන් මේ ප්‍රදේශීය පළාතේ මහා සංඝයාට එකතු වෙලා විනය කර්ම කටයුතු කරන්න මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ පොයේ සීමාව. නමුත් ඒක අපි දැන් ඉදි කරලා මේ විහාරස්ථානයේ දර්ශනීය තත්වයට වගේම විශාල ශාසනික සේවාවක් ඉෂ්ට සිද්ධ කරන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒක බොහොම සතුටට කාරණයක්. එහෙමයි අපි හාමුදුරුවෝ. වසර 63ක ශාසනික සේවාව තුළ ඔබ වහන්සේ මේ ප්‍රදේශයට විතරක් නෙමෙයි මේ මුළු ලෝකයේටම සුවිශාල වූ සේවාවක් සිදු කරපු යටිවැරයාණන් වහන්සේ නම. එවන් වූ සේවාවකට ඔබ වහන්සේට ශාසනික වශයෙන් ලැබුණු තනතුරු ගෞරව නාම හා සමාජයෙන් ලැබුණු ගෞරව නාම පිළිබඳව යමක් මතක් කළොත්. ඔව් මම නිකායික වශයෙන් මහෝපාද්‍යය තනතුර ලබලා තියෙනවා. එහෙමයි. මහෝපාද්‍යය කියලා කියන්නේ ලංකාවේ අපේ නිකායේ 21 නමයි ඉන්නේ. එහෙමයි අපි. 21 නමකින් එක නමක් හැටියට තමයි මේ ගෞරව නාමයක් වටියටත් ඒ තනතුරක් හැටියටත් ලැබිලා තියෙන්නේ අතිපූජ්‍ය මහෝපාද්‍යය තනතුර. එහෙමයි. ඒ වගේම අවුරුදු 15කට අධික කාලයක් සමත මණ්ඩලයේ සේවාවන් සිද්ධ කරලා තියෙනවා. ජනතාවගේ ආරාවුල් නිරවුල් කරලා ඒ වගේ ජනතාවට සහනයක් සැලසීමක් සඳහා ඒ සමත මණ්ඩලයේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජාතික සේවාවන් ඊළඟට හමුදා අංශයේ සමිති සමාගම් පිහිටුවලා ඒ වගේම දායක සභා පිහිටුවලා ඒ වගේම නාවලපිටියේ ප්‍රාදේශික සංඝ සභාව වශයෙන් පිහිටුවලා ඒවා කිසිවක් මේ ප්‍රදේශීය පළාතේ තිබුණේ නැහැ. ඒ නාවලපිටි ප්‍රාදේශික සංඝ සභාව පිහිටුවලා ප්‍රදේශීය පළාතේ නිකායික හාමුදුරන් වහන්සේලාගේ සංගමයක් පිහිටුවලා තියෙනවා. ඒක මහා නිකායේ ලියාපදිංචි කරපු සමිතියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් එබඳු ශාසනික විශාල සේවාවක් සිද්ධ කරලා තියෙනවා මේ කාලය ඇතුළත. ඒ වගේම ඔබ වහන්සේට මම දන්න ආකාරයට මුළු දිවයිනටම සාම විරසුරු තනතුරකුල් ලැබිලා තිබෙනවා නේද? ඔව් මහත්මයා නේද මේ සමස්ත ලංකා සාම විරසුරු තනතුර ලැබිලා තියෙනවා. ඉතින් දවසකට 7 දෙනෙක්වත් වෙනවා ඒන් ප්‍රයෝජනෙ ලබා ගන්න කිසිම අය කිරීමක් නැතුව ඒ අවශ්‍ය දියුරුම් ප්‍රකාශන වෙනත් ලියවිලි අත්සන් කරලා දෙනවා. ඒ සමස්ත ලංකා ශාසන මේ සමස්ත ලංකා සාම විනිසුරු පදවිය ඇත්තට වශයෙන්ම ජීවමානව කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හරි. ඔබ වහන්සේ විසින් නිර්මාණය කළපු මේ පුණ්‍ය භූමිය තුල අංග සම්පූර්ණ පුදුමයක් ලෙස අද වෙනකොට මේ ශාසනයට පූජා කළ හමාරයි.
එහි මහරහතුන් වහන්සේලා වැඩ සිටින ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති චෛත්‍ය රාජානන් වහන්සේ නමක් අනුරාධපුර ජයශ්‍රීමා බෝධින් වහන්සේගේ ලබාගත්තා වූ බෝධි වෘක්ෂයක්, එවැගේම අලංකාර බුදුමෙදුරක්, එවැගේම අනිකුත් සියලු විහාරස්ථාන අංග වලින් සමන්විත වූ මේ පුණ්‍ය භූමිය තුල මා මේ පුණ්‍ය භූමියට ඇතුල් වෙන මොහොතේ මා දැක්කා ඊ타මත්ම අලංකාර ලෙස පිවිසුම් දොරටු අභියස ඉදිවන වාහල් කඩක්. ඔබ වහන්සේට මේවන් වූ සුවිශාල කාර්යභාරයක් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය දුන් මේ අපේ දායක මහතුන් පිළිබඳවත්, ඒ වගේම මේ වාහල් කඩ සංඝ සතු කරන මොහොත පිළිබඳව යමක් ඇසුවොත් ඔබ වහන්සේගෙන් දැනගන්න පුළුවන්ද? ඔව් මහත්මයන්, බොහොම සතුටට කාරණයක්. මම පසුගිය අවුරුද්දේදී තමයි අපේ දායක පින්වතුන්ට මේ විදිහේ වාහල් කඩක් ඉදි කරලා, වලාකුළු බැම්ම ඉදි කරලා මාගේ 80 වෙනි ජන්ම පින්කමක් කරන්න අවශ්‍යයි කියන කාරණය. ඒ අනුව කවුරුත් සතුට පෙරුවේ දායක පින්වතුන් බොහොම සැදී පැහැදී මේට ආධාර උපකාර කරා අලංකාර දර්ශනීය වාහල් කඩක් සහ වලාකුළු බැම්ම ඉදි කරලා තියෙනවා. ඒක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නායක ශාස්ත්‍රපති අග්ගමහා පඬිත මකුලෑවේ විමලා විදාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සතාධික මහා සංඝරත්නයේ වැඩම කරවලා දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරලා මේ වාහල්කඩ තුනුරුවන් සඳහා සම්බුද්ධ ශාසනයට පූජා කරන්න බලාපොරොත්තු වෙනවා 30 වෙනි දින, මේ මාසයේ 30 වෙනි දින. ඒ සඳහා ප්‍රදේශයේ පළාතේ හැම දිනාට මේ වෙලාවේදී මතක් කරනවා සමනානංච දසනං ඒතං මංගල මුත්තමං. 100ක් නමකට අධික මහා සංඝරත්නයේ එක තැනක දකින්න එක බොහොම දර්ශනීයයි, ලස්සනයි. ඒ වගේම ශාසනික හැඟීම් ඇති වෙන අවබෝධයක් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා ප්‍රදේශයේ පළාතේ හැම දිනාටම මේ වෙලාවේදී මම මතක් කරනවා, සිහිපත් කරනවා මේ දර්ශනීය අවස්ථාවට වැදගත් ඉහළම පින්කමකට සහභාගීව දායක වෙන්නට මේ අවස්ථාවට ඒ දිනයට පැමිණිලා සම්බන්ධ වෙන්න කියලා ප්‍රදේශවාසී, පළාත්වාසී, ලංකාවාසී හැම දිනාටමත් ගරුතර මහා සංඝරත්නයටත් ඒ සඳහා වැඩම කරන හැටියට ඉතාම ගෞරවයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා. අපේ හාමුදුරනේ අවසරයි, මේ මාසේ 30 වන දිනට යෙදෙන සුබ මොහොතින් මේ වාහල් කඩ විවෘත කරලා ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ 100ක් නමක් වැඩමවලා මේ පුණ්‍ය භූමියට දහවල් මහා දානයක් පිරිනමන්නට. ඉතින් ඒ සඳහා සහභාගී වන්නට, දායක වන්නට, එවැගේම ඒ සඳහා වචනයකින් හෝ හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්නට අපේ ප්‍රදේශවාසී, ගම්වාසී, රටවාසී සියලු දෙනාටම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා මේ පුණ්‍ය කටයුත්තට සහ සම්බන්ධ වන්නට. එහෙම නේද අපේ හාමුදුරුවෝ? ඔව් මහත්මයා, මම ඒක තමයි සඳහන් කරන්නේ. මේක ඊටාම දුර්ලභ අවස්ථාවක්. මේ පළාතේ ප්‍රදේශයේ 100ක් නමකට අධික මහා සංඝරත්නයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් බොහොම අමාරු කාර්යයක් අපට. ඒ ඇහැට ලොකු දර්ශනයක්, රමණීය ස්වභාවයක්. ඉතින් ඒ නිසා මේ දර්ශනීය විහාරස්ථානයේ මේ විදිහේ විශාල සංඝ පිරිසක් වැඩම කරලා මේ විදිහේ උතුම් කටයුත්තක්, දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කිරීම දුර්ලභ කාරණයක්. ඉතින් ඒ නිසා ඒ සඳහා හැම දිනාටම මතක් කරනවා ඇවිල්ලා සහභාගී වෙලා මේ පින්කමට දායක වෙන හැටියට. අද දවසේ මේ සිදු කරන්නා වූ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන නිමා කරන්නට කාල හෝරාව කෙමෙන් අප වෙත ළඟා වී ඇති බැවින් පින්වත් නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මෙලොවට දායාද කළ ඒ පින්වත් ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටමත්, ඒ වගේම ඔබ වහන්සේ මේ ශාසනික සේවාව ඉටු කරන්නට ඔබ වහන්සේට ශාසනික වශයෙන් උදව් උපකාර කළ, මඟ පෙහෙලි එලි කළ, ගුරුහරකම් දුන් ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍රයන්ටත් පුණ්‍ය අනුමෝදනා සිදු කරමින්, ඒ වගේම
මෙවන් වූ සුවිශාල ශාසනික මෙහෙවරකට උරදුන් පුණ්‍යවන්ත වූ ඔබ වහන්සේට එදා සිට මේ දක්වා සිදු කළ ශාසනික සේවාව සමාජ සත්කාරමය සේවාව පිටුවහලක් වෙමින් ඔබ වහන්සේගේ සසර ගමන නිමා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මෙවන් වූ පුණ්‍ය කටයුත්තකට තවත් එක් දිනක මේ පුණ්‍ය භූමියේ සිට ඔබ වහන්සේ සමග සම්බන්ධ වෙන්නට